ලංකාවට ඔන්න මෙන්න කියලා මේ එල්ල වෙච්ච ප්‍රහාරය ගැන මුළු ලෝකෙම අවධානය මේ වෙද්දි යොමු වෙලා තියෙනවා. ඊරානයේ තමන්ගේ බලය පෙන්වන්න තෝරගත්තේ ලංකාවට හුඟක් කිට්ටුවෙන් තියෙන ඇමරිකානු යුද කඳවුරක්. ඒ තමයි දියාගෝ ගාෂියා දූපත. ඊරානය කියන්නේ එකම එක දෙයයි. අපේ මිසයිල ගැන අවතක්සේරු කරන්න එපා. ඊරානයේ තාක්ෂණය ගැන කතා කරනවා නම් මුළු ලෝකෙම හිතුවේ ඊරානයට මෙච්චර දුරට ගහන්න බෑ කියලා. හැබැයි ඊරාන තාක්ෂණය ඇමරිකාව හිතපු නැති තරමට දියුණු වෙලා ඉන්දියන් සාගරයේ මැද තියෙන ඇමරිකානු ආරක්ෂක පද්ධති පවා මේ මිසයිල් හමුවේ අසරණ වෙලා තියෙනවා. ඇමරිකාව දැන් ඉන්නේ කවදාවත් නැති තරම් ලොකු අනතුරක. ඇමරිකාව මේ යුද්ධයට අවතීර්ණ වෙද්දිම ඇමරිකාව හිටියේ දරුණු ණය කන්දක. එතකොට ඇමරිකාව දාගත්ත මේ අලුත් ප්‍රශ්නේ නිසා ඇමරිකාව තවත් අගාධයට වැටෙනවා. ඉතින් ඇමරිකාව කර කියා ගන්න දෙයක් නැතුව තමන්ගේ මිත්‍ර පාර්ශවවලින් උදව් ඉල්ලුවා. නමුත් අද වෙනකන් ඊට කිසිවෙක් ඉදිරිපත් වෙලා නැහැ. මේ අතරේ ට්‍රම්ප් කරපු ප්‍රකාශයකින් මුළු ලෝකෙම පුදුමයටපත් වුණා. ට්‍රම්ප් නේටෝවට දැඩි ප්‍රකාශ නිකුත් කරනවා. උපුටා ගැනීම අපිට විශාල උදව් අවශ්‍යයි. විශේෂයෙන් නාවික ක්ෂේත්‍රයේදී අපිට නෞකා අවශ්‍යයි. වැඩි බලය අවශ්‍යයි. ඒ සඳහා නේටෝවට අපිට උදව් කරන්න පුළුවන්. නමුත් මේ වෙනකන් ඔවුන්ට ඒක කරගන්න ධෛර්යයක් තිබුණේ නැහැ. වෙන රටවල් වලටත් අපිට උදව් කරන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා අපි ඒක භාවිතා කරන්නේ නැහැ. කාලයකට පස්සේ ඒක ස්වයංක්‍රීයව විවෘත වෙයි. අපි සතුරන් පරාජය කරලා තියෙනවා. ඔවුන් ඇත්තටම රෝගී මනසක් තියෙන පිරිසක්. ඔවුන්ගේ නායකත්වය නැති වෙලා තියෙනවා. නාවික බලය, ගුවන් බලය මේ හැමදේම නැති වෙලා තියෙනවා. ඔවුන්ට තිබුණු ඇන්ටි එයාක්‍රාෆ්ට් උපකරණ, රේඩාර් වගේ ඒ සියල්ලම දැන් විනාශ වෙලා තියෙන්නේ. ඒ අතරම ස්ට්‍රික්ට් එකත් හෝමුස් සමුද්‍ර සංධියත් අපි දැන් පාලනය කරනවා. ඇත්තටම අපි හොඳ වැඩක් කරගෙන යනවා. නමුත් චීනය වගේ රටවල් එම සමුද්‍ර සංධිය භාවිතා කරන රටවල්. චීනය තම ශක්තියෙන් 90%ක්, ජපානය 95%ක් මේ මාර්ගය භාවිතා කරනවා. ඒ රටවල් මේකට සම්බන්ධ වුණොත් හොඳයි කියලා හිතනවා. ට්‍රම්ප් දැන් ඉරානයට කෙලින්ම අභියෝග කරනවා. පැය 48ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සංධිය විවෘත කරන්න කියලා. නැත්නම් බලාගෙන ඉන්න කියලා අනතුරු අඟවල තියෙනවා. ලෝකයේ පුරාම ඇතිවෙච්ච මේ බලශක්ති අර්බුදය නිසා ට්‍රම්ප්ට දැන් තියෙන්නේ ලොකු පීඩනයක්. මුළු ලෝකයෙන් බලාගෙන ඉන්නේ ඉරානය දැන් මොන වගේ පියවරක් ගනීවිද කියලා. ඉරානයේ තමන්ගේ තාක්ෂණයෙන් ඇමරිකාව දනගස්සවයිද? නැත්නම් ට්‍රම්ප් කියන විදියට හෝමුස් පැය 48න් විවෘත වෙයිද? ලංකාවට මෙච්චර කිට්ටුවෙන් එන මේ යුද උණුසුම කොතනින් නතර වෙයිද කියලා අපි බලමු.